12 වෙනිදා ඒ දෙරණ රූපවාහිනියේ වැඩසටහනකට පැමිණිලා කාලගුණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කරපු ප්‍රකාශය ඒ බරපතල ප්‍රකාශයක් නම් සහ මේ ඇත්ත වශයෙන්ම ඇති වුණු ආපදාව සම්බන්ධව අනතුරු ඇඟවීමක් නම් මේ නිවුස් එක සාමාන්‍යයෙන් මේ ප්‍රවෘත්තිය ඒගොල්ලෝ විටින් විට ඒගොල්ලන්ගේ ප්‍රවෘත්ති මේ නාලිකා හරහා ඉදිරියට ගෙන යාම ඒ පිළිබඳව මතයක් ගොඩනැගීම සිදුවේ යුතුව තිබුණා 12 වෙනිදා ඒ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ප්‍රකාශය එයාත් එළියට ගන්න මේ ව්‍යසනය සිදු වුණායින් පසුව ඒගොල්ලන්ටත් ඒක හිතෙන්නේ නැහැ මීට පෙර මේක බරපතල තත්ත්වයක්. ඒක නිසා මේක සාමාන්‍යයෙන් බොහොම දැන් මේගොල්ලන්ගේ නිවුස් සෙන්සිටිවිටි එක නැත්තම් මේ ප්‍රවෘත්ති පිළිබඳ තියෙන අවධානය ඉතාම වැඩිනේ. අයිතිකරු හිමිකරු දිලිත් ජයවීර ඔහුගේ දේශපාලන න්‍යාය පත්‍රයක් තිබෙනවා. සාමාන්‍යයෙන් දෙරණ නාලිකාව ආණ්ඩුවට විරුද්ධ අදහස් තිබෙනවා. ඒ තුල කෙනෙක් බලාපොරොත්තු වෙ හැකියව තිබෙනවා මේක ආණ්ඩුව බාරගත්තේ නැත්නම් මේ සති දෙක කාලයක් තුල මේගොල්ලෝ මේක පෙන්වා දිය යුතුව තිබුණා. එයාගේ දේශපාලන න්‍යාය පත්‍රයේ තුලින් පවා මේක හුදෙක් අනතුරු ඇඟවීමක් විදියට නෙමෙයි. මේක අඩුතරමින් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම සඳහා එය මතු කළ හැකි යුතුව තිබුණා. නමුත් අපිට පේනවා එහෙම දෙයක් උනේ නැහැ කියලා කියන්නේ ඒගොල්ලෝ පවා. ඒ අය පවා මේක බැරාරුම්ම බාරගත්තේ නැහැ කියන එක.